Hey yo, what's up? ඉතින් මොකද වෙන්නේ? ආහා පික්කු කෙල්ලෝ සැපේ ඉන්නවද? එහෙනම් එච්චරයි. හරි ඉතින් ඔන්න මචං after long time. කෙලින්ම 2 months ago තමයි අපි වීඩියෝ එකක් අන්තිමට අප්ලෝඩ් කරේ. මට සමා වෙන්න. මේන් වැන්දා සමා වෙන්න. ඉතින් මෙච්චර කල් ගියාට ඇත්තටම මට සමා වෙන්න වීඩියෝ දාන්න. හැබැයි මම වීඩියෝ දානවා. ඔයාලා දන්නවා මම දිගටම ඒ කියන්නේ මම ඇවිල්ලා බං අර චේතිය රජුරෝ වගේ ඩයල් එකක්. හරිද? බොරු කියන එක ඒ කියන්නේ ඒකේ උපත මම. හරිද? ඉතින් නෑ ඇත්තටම මම කියන්නේ මේ පාර කියන්නේ ඇත්තටමයි. මම වීඩියෝ දානවා. දිගටම දානවා. හරිද? ඒක ගැන හිතන්න එපා. මෙහෙමයි. මට හේතු තියෙනවා. මට දහසක් හේතු තියෙනවා. හැබැයි මම වීඩියෝ දානවා ඉස්සරහට දිගටම. වැඩි කතා ඕනේ නෑ. වැඩි බයිලා ගන්න ඕනේ නෑ. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න අපේ විදු channel එක. මොකද අපිට ලක්ෂ 5ට යන්න තා පොඩ්ඩයි ඕනේ. හරි? ඒකින්ද subscribe කරගන්න අනිවාර්යෙන්ම. ඒ වගේම ගොඩක් කටේ rap ඉල්ලලා තිබ්බා. මේ bro මේමයි. ඔයාලා රැප් එක ඉල්ලද්දී මම දෙන්නම් ඔයාලට රැප් එක. හැබැයි ඔයාලට දෙන්න ඕනේ ක්ලැප් එක, ස්නැප් බෑක් එක. ඉතින් ඔයාලා දෙන්න ඕනේ ක්ලැප් එක තමයි අපේ මේ තියෙන අපේ මිස්ටර් විදු channel එක. හරිද? ඉතින් මිස්ටර් විදු channel එක දැන් subscribersලා 85000ක් ඉන්නවා. ලක්ෂය ගහන්න තව 14800ක් වගේ ඕනේ. හරිද? තව 15000ක් ඕනේ. ඉතින් ඒකේ ලක්ෂය වැදුනාම තමයි මම ඊළඟ සින්දුව දාන්නේ. ඊළඟ රැප් එක දාන්නේ මේකේ ලක්ෂය වැදුනාම. ඉතින් ඒකින්දා පල්ලෙහා දාලා දිනවා link එක අපේ මිස්ටර් විදු channel එක. හැමෝම ගිහලා subscribe කරගන්න. subscribe කරලා නැති කට්ටිය ඒක අනිවාර්යෙන්ම ලක්ෂය ගහන්න. මොකද එක සින්දුවෙන් එක සින්දුවෙන් තමයි අපි එක ලක්ෂය ගහන්න යන්නේ. හරිද? ඒකින්ද ඒක අනිවාර්යෙන් ගිහලා subscribe කරගන්න. ඉතින් වැඩි බයිලා ගන්න ඕනේ නැහැ. එහෙනම් අදත් අපි යන් අද අපේ වීඩියෝ එකට. අද තියෙනවා ගුරුසිත නොරිදවා, වේලාව නොවරදවා, බැතිබෙම් උපදවා, අකුරු උගනී කුමරු සොලවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඇතුළේදී සෙට් වෙමු. රයිට් මේ මොකද්ද? පාලු පැලේ. ඕ බස් එකක් තියෙනවා. බස් එකේ අයියා කෙනෙක් වගේ ඉන්නවා. අවුරුදු 30ක වගේ පෙනුම තියෙන මිනිස්සෙක්. බස් එකේ පිටිපස්සම සීට් එකේ තමයි ඉන්නේ. ඉතින් යන ගමන් බස් එක හෙල්ලෙනවා. මං හිතන්නේ අර පිටිපස්ස යනකොට කොහොමද හෙල්ලෙන සීන් එක තියෙනවානේ බස් එකේ. ඒකෙන් හින්දා වෙන්නේ නැති මං හිතන්නේ බලමු. බෑග් එකත් හෙල්ලෙනවා. මොකද්ද වෙන්නේ? ෆිට් එක ඇදලාද කොයිද? මොකද්ද වෙලා තියෙන්නේ? අම්මට උඩු බහපන් ඒ බ්ලර් කරපන් සසිය බ්ලර් කරපන්. අර ගත්තනේ එළියට. අරු හොල්ලලා තියෙන්නේ. අද යකෝ හොල්ලනේ මම යකෝ තියෙන්නේ. මාර කේස් එකනේ. අරු බස් එක පිටිපස්සේ යකෝ අරු වීඩියෝ කරනවා යකෝ. ඉතින් මුන්ට ලැජ්ජාවක් නැද්ද මං ඇත්තටම අහන්නේ. හරිද? මේ එවම ලැජ්ජාවක් නැද්ද බස් එකේ ලැජ්ජාවක් නැද්ද පොඩ්ඩක්වත්? යකෝ මිනිස්සු ඉන්නවා. මිනිස්සුන්ට පේන්න වෙන්නේ නැති කරන්නේ නේ. අකුරු උගනේ කුමරු සොලවා බස් එකේ සොලවා පරයා තොට දෙන්න ඕනේ දැනගනින් වැඩක් නැහැ මුන්ට කතා කරලා. ඉතින් ඔය වගේ අපිට නාකි මිනිස්සුත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ වයසක මිනිස්සු. නාකි මිනිස්සු කියන හොඳ නැහැ. වයසක මිනිස්සුත් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ඒ මිනිස්සුන්ට නම් අපිට හිතා දාගන්න පුළුවන් නාකි විශේෂ සන්තෝෂය කියලා. මේ මොකද මේ තරුණ මදේද දෙන්න ඕනේ මුට බෑග් එකෙන් අහගෙන ජිගි එහෙම දේවල් කරනවා. ඉතින් ඔය වගේ කරන්නේ කෙල්ලොන්ට පේන්නන්නේ නැත්තම් කොල්ලොන්ට පේන්න නෙමෙයිනේ. ඒ වගේ කෙල්ලෝ ඔයාලා කෙල්ලෝ බස් වල යනවා නම් ඔයාලටත් ඔය වගේ දේවල් වෙනවා නම් ඔයාලා වීඩියෝ කරන්න කලින් කනටයක් ගහන්න. කනටයක් ගාලා ඉවරලා ඒකත් වීඩියෝ කරගන්න. හරිද? මොකද ඔය වගේ උන්ට එහෙම තමයි කරන්න ඕනේ. ඒකත් දාන්න ඊට පස්සේ මට දාන්න මම දෙන්න රියැක්ට් එකක්. ඌ කෙලින්ම සෙත්ත පෝච්චි වෙනවා මම රියැක්ට් එකක් දෙන්න. හරිද? සැප එලකිරි. එහෙනම් අපි යන් ඊළඟ වීඩියෝ එකට. හෝ පොඩින් ඉතින් මං අද ආවේ ඔයාලට 1xbet ගැන කියන්න. ඔයාලට මේකෙන් ලොකු ගාණක් දිනන්න පුළුවන් වගේම පරදින්නත් පුළුවන්. ඉතින් ඔයාලා චැලෙන්ජ් එකක් ගන්න කැමති නම් ඔයාලට පුළුවන් මේක රොට්ටු දාලා දිනන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. මම පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා මචං link එක. හැමෝම යන්නේ link එකෙන් ගිහලා join වෙන්න register වෙන්න. register වෙනකොට මෙන්න මේ promo code එක ඔයාලා දුන්නොත් එහෙම ඔයාලට ලොකු bonus එකක් දිනා ගන්නත් පුළුවන්. ඉතින් මේකදී ඔයාලට කෑෂ් ඩිපොසිට් කරන්න, විත්ඩ්‍රෝ කරන්න, iPay, UPay, සම්පත් විශ්ව, බෑන්ක් ට්‍රාන්ස්ෆර් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් එනම් දැම්ම යන්න, රිස්ක් එකක් ගන්න කැමති නම් යන්න ගිහිල්ලා ඔට්ටු දාලා ඔයාලත් සල්ලි දිනා ගන්න. ජය වේවා. ගහන්න. දහම්. අත පාවිච්චි පොඩ්ඩින් මොකටද ගහන්න කිව්වේ? ගහන්න චූ එකකින්. ඒකට අත පාවිච්චි කරලා ගේනවා චූ එක වගේ දනිස්සට. අයියේ. ගහන්න එකෙන්. ඊට පස්සේ එයා වැටෙනවා තව. වැටෙනකොට ඔළුව වගේ දනිස්ස ළඟ උඩට ගහපන්. එච්චරයි. ඊට පස්සේ පාගන්න චූ එක. පාගලා පොලිසියට කතා කරන්න. පාගගෙන ඉන්න. ඇයි එහෙම කරන්නේ? මොකද්ද අපි කරපු වැරද්ද? යන්න දෙන්න එපා කයට.
අර මොකක්ද මන් තියෙන තරහ පාගන්න ඕක පාගලා යන්න දෙන්න පක්ෂයට ඔක්කොම බලාගෙන හිටියත් කමන්නේ. කවුරු බලාගෙන හිටියත් කමන්නේ. ඊයේ පාගලා කෝල් කරපම් පොලිසියට. ඊට පස්සේ රිපෝට් එකක් දාන්න. මොකටද? මේ මිනිහා ඔයාට කරනවා නම් මේ දේ තව කෙල්ලෙක්ට අනිවාර්යෙන්ම කරනවා. හරි මේ මොකක් හරි කෙල්ලෙට මොකක් හරි කරපු එකට මෙයා මේ කියන්නේ මම බැලුවා මේ නිකන් පාගන්න කිව්වා කියලා. නෝටි කෙල්ල එහෙනම් කවන්නේ කෙල්ලට මොකක් හරි කරදරයක් කරා නම් ඇත්තටම පාගන්න. චූ එක පාගන්න පාගලෙවල පොලිසියට කතා කරන්න ඊට පස්සේ රිපෝට් එකක් දාන්න. ඒවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඒ වගේ කියන්නේ හැමෝටම පොදුවේ පිරිමි හැමෝටම පොදුවේ නම් එහෙම පාගන්න කියන්න එපා. හරි වේදනාවක් මගේ තිරවැටලා ගියා. ඒකින්ද එහෙම කියන්න එපා. එච්චරයි. මේ මොකද? ඔම්මට උඩු මේ මොකද මේ කවුද මේ මොකද මේ මාව අදාළ කරගෙන තියෙන්නේ මොකද මේ තියෙන්නේ අනේ මොකද අනේ නෙමෙයි අගේ විදු අයියා මාමේද මාමේ දෙයියන්ගේ ලස්සන නුඹ තරම් ලස්සන වෙන කවුද ඒ රැවුල මාව 27 කරනවා අප්පා මං දන්නවා මොකක්ද මේ කින්න කවුද අපේ මේ ස්ටේටස් එකෙන් විදු පපා කියන්නේ ඒ බලවත් විදු බබා මේ බලවත් විදු බබා කොයි බලවත් විදු බබා විදු බබා කියන්නේම අල්මයින්සක කිතිම ලොකුකමක් නැති කියුට් කොල්ලෙක් ලංකාව වැඩිම ගර්ල් කන්ටැක්ට් ලිස්ට් එක තියෙන්නේ විදු බබාට තමයි බොරු ඔය ඇත්තේ අවන්දර ගන්න කැමති නම් දැන් මම යන්න ඩස්කින් විදු බබා කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එක තමයි මොකක් කවුද ඩස්පින් විදු බබා කියන්නේ හරි නියමයි ඩස්පින් විදු බබා කියලා තියෙන ඒක මේ මගේ ෆොටෝ එකක් දාලා මේකට හරිම ලස්සනයි අපි මිනිස්සුන්ට බයින්නේ නැහැ නැත්තම් මේක හදපු එකට මම බයිනවා කමන්නේ අපි මිනිස්සුන්ට බයින්නේ අපි මිනිස්සුන්ට හොඳ විතරයි කියන්නේ ඒකින්ද කවන්නේ ඔය වගේ දේවල් කරන්න මොකද මේ තියෙන්නේ විදු අයියා පණ මගේ මම නම් කාගවත් පණක් නෙමෙයි කමන්න මොකද මේ මට ඇත්තට මේ ටික කියවන්න ආස ඒක මම මේ බලන්නේ පොෂ් කතා අවතා විරිත් පාලිද කොහෙද තියෙන්නේ පිංචි කනත්ත බීවං ඔකොම වල් බවක් කීප් මෙතපා රික්ෂවා මීබක් ඔයදා එරක්ෂව හරි අපි ඊළඟට අපිට පාලි කියවන්න ඕනේ මූ වෙලාවට නැවතුයි මේක අම්මට හුඩු ඇන්ටි අරියා කැරකිලා නටපව ඇන්ටි ඉවර මොන්න මගුලක් දේ ඇන්ටි නටල ඉවරුනෙත් නෑ වීඩියෝ එක ඉවරයිනේ මොන්න මගුලක් මේ ඇන්ටිගේ නම මොකද මචං සන්ධ්‍යා කුමුදුනි 7 අරකට හරි ජයවා සන්ධ්‍යා කුමුදුනි 7 ඇන්ටි ලස්සනට නැටුව හරිම ලස්සනයි ගවුම තව පොඩ්ඩක් දික් වුණා නම් ඊට වඩා ලස්සනයි මොකද ඔය වගේ කොට අදින්න එපා ඔය වයසට එතකොට අපිට කියන්න වෙන්නේ නාකි විසේ සන්තෝෂය කියලා ඉතින් එහෙම කරන්න එපා තව පොඩ්ඩක් දික් කරන්න ගවුම ඒ වගේම නැටිල්ල හරිම ලස්සනයි අපි ආයි පාරක් බලමු ඇන්ටිගේ නැටිල්ල ඕකේ නටපන් කොහමද වැනිල්ල කැරකිලා බඩ පෙන්නලා බුරිය අපලා අම්මට සිරි නියමයි ඇන්ටිට මගේ උත්තමාචාරය සමග ආචාරය සමග පුඩියයි විසිල්ලක පස්සේ ගන්න ඉතින් හරිම ලස්සනයි සන්ධ්‍යා කුමුදුනේ 7 ඇන්ටි නටනවා ලස්සනට හරිම සතුටුයි හරිම විනෝදයි ඔය වගේ නටන්න ප්‍රශ්නයක් නැහැ ගවුම පොඩ්ඩක් දික් කරගෙන දිගටම නටන්න අපි සුබ පතනවා හදවතින්ම ආතාර උත්තමාචාරය මේ මොකද අම්මට හුදු මොකද්ද මේ ඒ ජෙරම් ඉන්නවා ඕමිට ජෙරම් ඉන්නවා ජෙරම් මහත්මයා ඉන්නවා අපිත් එක්ක ඒ වගේම කවුරු හරි ඇන්ටි කෙනෙක් ඉන්නවා යකෙක් වගේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඒයි මොකද කරන්නේ ගහන්න එපා ඒයි මොකද්ද මේ වෙන්නේ ජෙරම් සර්ට ගහන්න යනම කවුරුත් අම්මට උඩු ගහන්න එපා මොකද්ද වෙලා තියෙන්නේ No! Ari ඉවරයි ගියා. So now you hit me. දැන් ගහන්න මට ඉතින්. දැන් ගහපන්.
ඇයි ඉස්සෙල්ලා ගහන්න හදුවනේ මම? ඒ වීලුවට වීඩියෝ එකට විතරයි ගහන්නේ. වීඩියෝ එකට විතරයි ගහන්න ඇදුවේ පිස්සු ජෙරම් මාමට අනේ. හරි නියමයි. ලස්සන ඇක්ට් එකක් ලස්සන රංගපෑමක් කියලා අපිට කියන්න බෑ මොකද අපි එතන හිටියේ නෑනේ අපි දන්නේ නැහැ ඒකින්ද මම එහෙම කිසිම දෙයක් කියන්නේ නෑ ඒක ඇත්තක් වෙන්න පුළුවන් ඒක බොරුවක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ කොහොම වුණත් ඒවා විශ්වාස කරන කට්ටියට ඒවට දේවල් අපි මුකුත් කියන්නේ නැහැ අපි දන්නේ නැති හින්දා ඉතින් හරිම ලස්සනයි යකෙක් වගේ වෙලා ගහන්න ගියා ඊට පස්සේ මෙහෙම නිකන් ඔළුව අල්ලපු ගාම හොඳ වුණා ඉතින් හරිම හොඳයි මම කියන්නේ ජෙරම් මහත්මයාට ওই වගේ දේවල් තියෙනවා නම් ඒව හොඳ කරන්න හැමෝගෙම හොඳ කරන්න මම දැකලා තියෙනවා ඇස් වලට කෙල ගෑවම හොඳ වෙන අයත් තියෙන ජෙරම්ගේ නෙමෙයි තව එක්කෙනෙක් ඉන්නවා තට්ට මාම කෙනෙක් ඒ මාමගේ කෙල පොඩ්ඩක් ඇස් දෙක ගියාම ඇස් දෙක පේනවා ඉතින් කොච්චර හොඳයිද දිව්‍ය ඖෂධ නේවා ඒ කියන්නේ කෙල පොඩ්ඩක් අරගෙන කන් දෙක ගියාම කන් දෙක හොඳ වෙනවා කෙල පොඩ්ඩක් අරගෙන ඒක ඕනේ හරි අපි ඊළඟ එකට යමු ඒ වගේ දේවල් ඉතින් ඇත්තටම හොඳයි කෙලවලින් ලෙඩ හොඳ කරනවා කියන්නේ හිතලා බලන්නකොනේ ඉතින් ඒ වගේ විශිෂ්ට දක්ෂතාවයන් තියෙන කට්ටියත් ලංකාවේ ඉන්නවා කෙලවලින් ලෙඩ හොඳ කරන කට්ටිය ඒ වගේ මෙහෙම ඔළුව ඇල්ලුවට පස්සේ ඒක හොඳ වෙනවා ඒ කියන්නේ යක්ෂයා යන ඔළුව ඇල්ලුව ගමන්ම නියමයි දිගටම කරගෙන යන්න අපි බයින්නේ නැහැ මොකද අපි දන්නේ නැහැ ඕක ගැන ඒකෙන් හින්දා හරිම සතුටුයි ලංකාව මේ වගේ දියුණු වෙච්ච එක ගැන මේ මොකද මේ ඕ පොඩි මූ තරම් මට වද දෙන එකෙක් මං හිතන්නේ නැහැ මේ මුළු ලෝකෙම ඇති කියලා. අන්න බලන්න යාළුවෝ හරි සහෝදරයෝ හරි මේ. අන්න ඒකයි මචං යාළුකම. අන්න ඒකයි සහෝදරකම. බලපන් තියෙන ආදරේ. රණ්ඩු වෙනවා යාළුවෝ සහෝදරයෝ එහෙම තමයි. රණ්ඩු වෙනවා යාළුවෝ වෙනවා. බලපන්. තොපි රණ්ඩු වෙනව නේද? මේ බලපන් මෙන්න සහෝදරකම් යාළුකම්. මාගේ දිවියේ කිසිම දිනේ මොකලද එයම යාළුවා. එහෙම තමයි ගහ ගන්නවා රණ්ඩු වෙනවා විහිළුවට දවසක ඔබේ පින්තූරේ අදවත පතුලේ රට යනවා හරි යාළුවෝ නෙමෙයිද කොහෙද යාළුවෝ නෙමෙයි සහෝදරයොත් නෙමෙයි වෙන මොකක් හරි එකක් හරි නියමයි අයියෝ නිල් අලියා වගේ මම නිකන් දැන් මම කියපුවා මටම ගහ ගන්න ඕනේ මම යාළුකම් සහෝදර කෙනකම් වර්ණනා කරා ඒත් තේම එකක් නෙමෙයි එතන තිබිලා තියෙන වෙන එකක් ඉතින් කමක් නැහැ මොකද ඒවට කැමති කට්ටිය ඒවට යන්න ඕනේ මොකද මම දැක්ක අර මේ මොකද්ද මන්ද නීතිගත වෙන එක්කුත් මම දැක්ක ඒක නම් අපිට අදාළත්වයක් නැහැ මේ වගේ දේවලුත් යාළුකම් සහෝදරකම් විතරක් නෙමෙයි මේ වගේ සම්බන්ධතාත් ඉතින් අපිට අදාළ නැහැ අපිට වැඩක් නැහැ අපි ඒවට නැහැ ඉතින් ඒකින්ද අපිට අදාළම නැහැ නියමයි ඒ වුණාට මම රැවටුණා යාළුකමක් සහෝදරකමක් කියලා අම්මා ගාල්ලට ආවා මම ගාල්ලින්නේ හරි ඕ පොඩි මේ ඉන්නේ කවුද කියලා දන්නේ නැති කට්ටියට අපි අඳුරන්න දෙන්න බෑ මේ ඉන්නේ අපේ රැවුල් මාමා මේ තනින් කර ලුණු ගෙඩියක් දැන් ඔයාලට පේනවනේ මේ ඉන්නේ මේ තියෙන ලුණු ගෙඩියක් හරිද මේ ඉන්නේ රැවුල් මාමා සමාන නැද්ද පේනවනේ ඈ ඉතින් තනි කර ලුණු ගෙඩියක් තමයි අපේ මේ මාමා කියලා කියන්නේ හරිම ලස්සනයි හරිම ලුණු ගෙඩියක් අනිත් පැත්ත හැරුවාට පස්සේ අපේ මාමම තමයි ඉතින් ඒ මාමා ගාල්ලට ගිහිල්ලා තියෙනවා අපි දන්නේ මොන බම්බුවකටද ගාල්ලට ගියේ කියලා අපි බලමු ඇයි මොකටද ගිහිල්ලා තියෙන්නේ කියලා කියන්න මාමේ මොකද කියන්නේ ඔන්න ගාල්ලේ ඔව් ආවොත් ගහනවා කිව්වනේ මට TikTok එකේ පුතාලා කවුද කිව්වේ පුතේ මම TikTok එකේ පුතාලාගෙන් ගේම් ඉල්ලන්න කියපු විදියට මම ඔන්න ගාල්ලට ආවද නියමයි සිංහෙක් ගාල්ලේ තමයි දැන් ඉන්නේ ටවුන් එකේ ඉන්නේ නියමයි ලුණු සිංහෙක් වගේ මාමා අපේ නියම එඩිටර්කමක් හදවතේ තියෙනවා සුපිරි එඩිටර්කමක් හදවතේ තියෙනවා අපේ මාමාගේ ඉතින් වීඩියෝ එක ගෙදර ගිහලා අප්ලෝඩ් කරන්න නැත්නම් සුපිරිම එඩිටර්කමක් තියෙනවා මාමාගේ වීඩියෝ එක කරලා ගෙදර ගිහලානේ අප්ලෝඩ් කරේ හොර ගෙඩිය වගේ ගාල්ලේ වීඩියෝ එක කරලා ගෙදර ගිහලා අප්ලෝඩ් කරානේ දෙන්න ඕනේ රැවුලෙන් ගෙදර තට්ටෙට මම යකෙක් කරගන්න එපා මාව වැඩ කරන්න එපා හරි කොහොම වුණත් කවන්නේ මාමා ලුණු ගෙඩියක් හරිම ලස්සන හරිම ප්‍රියමනාපයි බලන්න දත් එක මේ අනේ අම්මේ දෙයන චල්ලකොට හරි දිගටම කරගෙන යන්න ජය වේවා ගාල්ලට නෙමෙයි මාතර අම්බන්තොට උතුරු මැද වයඹ හැම දිස්ත්‍රික්කෙටම ගිහිල්ලා ගුටි කාලා ගිහිල්ලා එන්න ගෙදර ආවට පස්සේ අනිවාර්යෙන් මතක් කරලා වීඩියෝ එක දාන්න මොකද එහෙයිදි ලයිව් එකම දාන්න එපා එහෙම වුණොත් ඇත්තටම ඔයාලට ගහයි හරි ජය වේවා බුත්සරණයි කොළඹ නාමකා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩින්ද දිස්රුවා හැර තිබෙනවා. ඒ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමත් සමගයි.
අදාළ ගුරුවරයාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරයන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පට මාත වෙත නිකුත් වී තිබුණා. ඒ අදාළ සෙසුවා විසින්ම ලබාගත් ස්ක්‍රීන් රෙකෝඩින් කළ වීඩියෝ ඔහුගේ දුරකථනයෙන්ම මිතුරෙකු විසින් සමාජ මාධ්‍යයට මුදා හැරීම හේතුවෙන් මුදල් වෙනුවෙන් මේ කවුද හස්බන්ඩ්ද? සෙසුවා සමග සමීප ඇසුරක් පවත්වන්නට ඇති බව සමීපයි ගොඩක් සමීපයි. නියමයි මේ ඉන්න මේ දවස්වල ලංකාවේ නිලි රැජින බුද්ධිනී විතානගේ තානගේ එකෝ හරි එයා තමයි බුද්ධිනී විතානගේ තමයි මේ දවස්වල ලංකාවේ නිලි රැජින. ඉතින් මෙහෙමයි සිද්ධියක් වෙලා තියෙනවා ටීචර්ස්ලා 3 දෙනෙක් නේද මේ වීඩියෝ එකේ 3 දෙනෙක් නේද හිටියේ නෑ වීඩියෝ එක බැලුවේ නෑ අපි හොඳ ළමයි වීඩියෝ really? Then fuck off, get the fuck out of here. හරි වීඩියෝ එකේ හිටියේ අපි දන්නේ නෑ කොහමද ටීචර්ස්ලා 3 දෙනෙක්ද 4 දෙනෙක්ද දන්නේ නෑ 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි හරිද යම් කිසි පාසලක අපි ඉස්කෝලේ කියන්නේ යම් කිසි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් එක්ක වීඩියෝ කෝල් සොමි අරගෙන තියෙනවා. ඉතින් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙමයි ඕවාගේ සාමාන්‍ය දේවල් ඕවා වෙන්න පුළුවන්. හැබැයි අපි නම් මම මේ ලිංගික ඉරිසියාවටවත් එහෙම මොන මගුලටවත් නෙමෙයි කියන්නේ අපේ නම් හිතේ අපි කෙලින් ඉස්සර ඉස්කෝලේ ගියේ ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු ඉගෙන ගන්න තමයි අපි ගියේ. හරිද පොඩක් එහෙම මේ ඉතින් අපි ඔය සෙල්ලම් කරපු ඒවා ඉස්කෝලේ පැනපු ඒවා තිබ්බා. හරිද ඒව නැතුව නෙමෙයි. හරිද හැබැයි දැන් මොකද වෙන්නේ ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොලවා අන්න ඕක තමයි අද තත්ත්වය. ඉතින් ඒකට කමක් නෑ ඒක යාලේ පෞද්ගලික දෙයක්නේ අපිට මොකේ අමාරුවක්ද අපිට තියෙන විදියක් නෑනේ අපිට අමාරුවක් ඒකින්ද කමක් නෑ නියමයි අපි මිනිසුන්ට බයින්නේ අපි හොඳ විතරයි කරන්නේ ඔය වගේ දේවල් ඉතින් ලීක් උනේ ඕකේ විතරක් වුණාට ඔයගේ දේවල් ඕන තරම් වෙනව ඇතිනේ Yes, definitely. අපි දන්නේ නෑනේ ඉතින් ඒකින්ද අපිට මුකුත් කියන්න ඕනේ නෑ. ඉතින් මම හිතුවා හැබැයි හැමතැනම ඒ නාලන්ද ශිෂ්‍යනායකගේ ෆොටෝ එක කොහෙවත් දකින්න තිබ්බේ නෑ. මම හිතුවා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හැමතැනම මොකද එයාගේ ෆොටෝ එක බ්ලර් කරලා තමයි දැම්මේ. ඉතින් ඔයාලට දැන් පේනවා මේ ඉන්නේ ඒ නාලන්දේ ඇත්තම ශිෂ්‍ය නායකයා. මෙයා තමයි ඒ කොල්ලගේ මූණ මම පෙන්නුවාද බය නැතුව. ඉතින් කවුරුත් කාටවත් ඒක මේ කැලේ යවන්න එපා කාටවත් ඒක හරි නෑ. ඉතින් මම පෙන්නුවා ඔයාලට මේ කොල්ල තමයි එහෙම වැඩේ කරලා තියෙන්නේ. ඉතින් මේ පේනවනේ මුගේ මූණ බලපංගු මේ තිරිසනෙක් කියලා මූණෙන්ම පේනවා. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නෑ. ආයෙ මතක් කරනවා out of joke මචං ඒ ශිෂ්‍ය නායකයාටවත් ඒ ටීචර්ස්ලාටවත් මොනවත් කියන්න යන්න එපා. ඒ වීඩියෝ ෂෙයා කරන්න යන්නත් එපා. මොකද ඒක අවුල් වැඩක්. ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා. ඉතින් ෂෙයා වෙන්නේ එකක් වුණාට තව වෙලා ඇති ඕන තරම්. හැබැයි 4 දෙනෙක් එක්ක වෙලා නැතුව ඇති. ඒක වෙනම කතාවක්. ඒ වුණාට ෂෙයා කරන්න යන්න එපා. එච්චරයි. හරි බොස් ආව විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා ආතල්ලයක් ගන්න නැති කියලා. ආතල්ලයක් ගත්තා නම් දැම්ම subscribe කරගන්න මචං අපේ විදු channel එක. ඒ වගේම ආයෙ මතක් කරනවා අපේ Mr. විදු channel එකත් subscribe කරගන්න අමතක කරන්න එපා. මොකද සබ්ලා ලක්ෂය ගන්න තව පොඩ්ඩයි අපිට ඕනේ. අනිවාර්යයෙන්ම Mr. විදු channel එක subscribe කරගන්න. ඒ වගේම අපේ විදු vlogs channel එක තියෙනවා, gaming විදු channel එක තියෙනවා. ඔක්කොම channel ටික subscribe කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු. ජය වේවා ඔක්කොම පරිස්සමින් ඉන්න. Bye.